අද අපි කතා කරන්න යන්නේ ඔස්ට්‍රේලියාවේ ජාතික නිවාඩු දිනවල තියෙන විශේෂත්වය ගැන. ඔස්ට්‍රේලියාවේ නිවාඩු දින සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන සුවිශේෂී නීතියක් වගේම සිරිතක් තියෙනවා. මේක ලෝකෙ වෙනත් බොහෝ රටවලට වඩා වෙනස් වෙන්නේ නිවාඩු දිනයක් සතියන්තයකට යෙදුනොත් ඊළඟ වැඩ කරන දිනය. එහෙමත් නැත්නම් සඳුදා දිනය නිවාඩු දිනයක් විදියට ප්‍රකාශයට පත් කිරීම. ඉතින් මේ ක්‍රමය ඔස්ට්‍රේලියානුවන්ට දීර්ඝ සතයන්තයක් භුක්ති විඳින්න අවස්ථාව සලසනවා. ඔස්ට්‍රේලියානු කම්කරු නීතිය එහෙමත් නැත්නම් ෆෙයා වර්ක් ඇක්ට් යටතේ නිවාඩු දින සම්බන්ධයෙන් ප්‍රතිපූරණ නිවාඩු දින කියලා නීතිමය සංකල්පයක් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ජාතික වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද නිවාඩු දිනයක්. උදාහරණයක් විදියට නත්තා දිනය, බොක්සින් දිනය, සෙනසුරාදා හෝ ඉරිදා වගේ නිවාඩු දිනයකට යෙදුනොත් ඒ දිනය වෙනුවට ඊළඟට එන සඳුදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම. මේ ක්‍රමය හඳුන්වලා දීලා තියෙන්නේ සතියන්තයේ වැඩ නොකරන සේවකයන්ට ඔවුන්ගේ නිවාඩු අයිතිය අහිමිවීම වැළැක්වීමට වගේම රටේ ආර්ථිකයට වැදගත් වන නිවාඩු දින වෙළඳාම පවත්වාගෙන යන්න සහායක් වීමට. ඉතින් මේ කාලය එරට ජනතාව සංචාරය කරන්න, පවුල අය සමග එකට ඉන්න, වෙරළේ විවේක ගැනීමට වගේ දේවල් වලට භාවිතා කරනවා. දීර්ඝ සතයන්ත සංස්කෘතිය සංචාරක සහ විවේක ශේෂ්ත්‍රයේ එහෙමත් නැත්නම් හොස්පිටැලිටි ඇන්ඩ් ටූරිසම් ශේෂ්ත්‍රයේ ව්‍යාපාර සඳහා නම් විශාල ආදායම් මාර්ග නිර්මාණය කරනවා.